ඇයි යන්ත්‍ර දාන්නේ? ආරක්ෂා වෙන්නනේ. හරි. කවුරු හරි කෙනෙක් යන්ත්‍ර දාලා තියෙන ඇත්තෝ ඉන්නේ නේ. ඔය ඇත්තෝ දන්නවා. මේ අත්දැකීම් තියෙනවා. හොඳට හිතලා බලන්න යන්ත්‍රයක් දැම්මහම වෙන්නේ හරිද? දැන් අපි බලාපොරොත්තු වෙන යන්ත්‍රයෙන් මාව ආරක්ෂා කරන්නනේ. ඇත්තටම අවසානයේදී වෙලා තියෙන්නේ යන්ත්‍රයෙන් මාව ආරක්ෂා කළාද නැත්නම් මම යන්ත්‍රය ආරක්ෂා කළාද? අන්තිමේට මොකෝ වෙලා තියෙන්නේ? හරියටම බැලුවහම වෙලා තියෙන්නේ මම තමයි යන්ත්‍රය දාගෙන ඒක පරිස්සම් කරන්නේ නේ. හරිද? දැන් හිතන්න යන්ත්‍ර දැම්මහම මලගෙවල් වල යන්න පුළුවන්ද? යන්න බෑ. ඇයි? කිලි අහු වෙනවා. මටද යන්ත්‍රයටද? යන්ත්‍රයටනේ. යන්ත්‍රය පරිස්සම් කරන්න ඕනේ නිසා ළඟම ඥාතියෙක් මැරුණත් මලගෙදර නම් යන්නේ නැහැ. හරිද? දැන් ওই තව එකක්. හොඳම තැන මේක බලා ගන්න. හොඳද? ඔය යන්ත්‍ර දැම්මම මස් මාළු කන්න පුළුවන්ද? කන්න බෑ. හරිද? යන්ත්‍ර දානවා. දැන් මස් මාළු කන්න බෑ. දවස් 2-3ක් ඉඳලා බැරිම තැන මොකෝ කරන්නේ? එතනින් හිතා ගන්න මොකද්ද වෙන්නේ කියලා. හොඳද? යන්ත්‍රයෙන් මාවද පරිස්සම් වෙන්නේ මමද යන්ත්‍රේ පරිස්සම් කරන්නේ නේ. ඔය මස් මාළු නොකා ඉන්දියාවෙන් පස්සේ ඇරියස් එනවද නැද්ද? ඇරියස් එනවා. මම ඔබට යෝජනා කරනවා කවමදාවත් බෞද්ධ නිසා කියලා නම් මස් මාළු කන එක නවත්තන්න එපා. බුදුහාඳුරෝ එහෙම යෝජනාවක් කළා නෑ. කවමදාවත් ශරීරයට විස නැති ආහාරයට ගන්න එක බලෙන් නවත්තන්න එපා. එහෙම වුණොත් ඇරියස් එනවද නැද්ද? ඇරියස් එනවනේ. මස් මාළු කනවටත් වඩා අකුසලයක්. අද ගොඩක් අය බලෙන් මස් මාළු කන එක නවත්තපු අය විඳිනවද නැද්ද? විඳිනවා. දැන් හිතන්න ගෙදරක එක්කෙනෙක් මස් මාළු කන්නේ නැහැ. හරිද? දැන් පළවෙනි දවසේ දෙකේ ප්‍රතිපත්තියක් විදිහට අවංකවමයි කරන්නේ. උපරිම දවසයි දෙකයි. දවස් 3-4 යද්දි දැන් ඉන්නම බෑ. හැබැයි දැන් නවත්තපු නිසා ලැජ්ජාවට කන්නත් බෑ. එතනින් එහා මොකෝ වෙන්නේ? ඇරියස් එනවද නැද්ද? ඇරියස් ගොඩ හිතේ පිරෙනවානේ. හරිද? ගෙදර අය මස් මාළු ඩිංගක් ගෙනාවත් මොකෝ වෙන්නේ? අරයට බලාගෙන ඉන්න බෑ. කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. මස් මාළු ගේන වාරයක් පාසා මස් මාළු නොකන කෙනා කන කෙනාටත් එක්ක බයිනවද නැද්ද? බයිනවා. ඒ ලැබෙන අකුසලය, ඒ බැනලා එකතු කරගන්න අකුසලය මස් මාළු කෑවනම් ලැබෙනවද? ලැබෙන්නේ නැහනේ. ඒ නිසා මම ඔබට යෝජනාවක් කරනවා බෞද්ධ උනා කියලා කන බොන එක නවත්තන්න එපා. හැබැයි ඔබට අයිතියක් තියෙනවා කවුරු හරි කෙනෙක් මස් මාළු කන්න කැමති නැත්නම් පුද්ගලිකව කැමති නැත්නම් අතරින්න. බෞද්ධ නිසා කියලා අතරින්න එපා. බලෙන් හිර වුණොතින් ඇරියස් එනවානේ. ඒ ඇරියස් ආවන් පස්සේ තමයි කඩගානේ ගිහිල්ලා නේ මස් රස සෝයා මීට් ගේන්නේ නේ. හරිද? සෝයා මීට් වලින් මස් එකේ ඇරියස් එක යවනවානේ. දැල්ලෝ රස සෝයා මීට් ගේනවා. ඔය සමහර අය ඉන්නවනේ කෑලි කන්නේ නැහැ හොදි කනවා. කෑලි කන්නේ නැහැ හොදි වලින් ඇරියස් එක පිට කරනවා. එහෙම ඉන්නවනේ. හරි. යන්ත්‍ර දැම්මහමත් එහෙම වෙනවානේ.